හොඳයි දුවේ පුතේ අපි එහෙනම් අද ශාක හා සත්ව සෛලවල ව්‍යුහය සහ කෘත්‍ය කියන පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ඔයාගේ අතේ තියෙනවා ටියුට් එක මාත් එක්ක ලස්සනට මේ වැඩේ කරගෙන යන්. පාඩමට අදාළ සියලු රූප සටහන් වීඩියෝ ඒ හැම එකම අන්තර්ගත කරලා හරිම ලස්සනට මේ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. එහෙනම් අපි පාඩමට යමු. හොඳයි. මුලින්ම සෛලය කියන්නේ මොකක්ද කියන එක හඳුනගෙන තමයි මේ පාඩමේ ඉස්සරහට යන්න ඕනේ අපි. බලන්න පළවෙනි අනුමාත්‍රිකාව එකේ තියෙන්නේ ජීවයේ මූලික තැනුම් ඒකකය. හරිද? එතකොට ඒ යටතේ බලාගෙන යන්න මේකේ තියෙන කාරණාත් එක්ක මුලින්ම කියනවා ජීවයේ මූලික තැනුම් ඒකකය සෛලය. හරි. ඒ කියන්නේ අපේ ජීවය හැදිලා තියෙන්නේ සෛලය මුල් කරගෙන. සෛල නැති තැනක ජීවය තියෙන්න විදියක් නැහැ. එතකොට සෛලය මත තමයි ජීවය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ජීවයේ මූලික තැනුම් ඒකකය සෛලය කියලා කියනවා. ඊගාවට බලන්න එකේ අපි පොයින්ට් වශයෙන් කරුණු ටික පෙළගස්වලා තියෙනවා. එක එක බලාගෙන යන්. කවුද මේ සෛලය කියන එක මුලින්ම දැක්කේ? ඇත්තටම දූල පුතාලා දන්නවා සෛලය අපිට පියවි ඇසට සාමාන්‍ය තත්වයටදී පේන දෙයක් නෙමෙයි. හරි. එතකොට සෛලය බලන්න නම් අපිට ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් අන්වීක්ෂය නිර්මාණය කරපු කෙනාම තමයි මුලින්ම මේ සෛල දැක්ක කෙනා වෙන්න ඕනි. එතකොට අන්වීක්ෂය නම් මුලින්ම නිර්මාණය කළේ ඔයාලා දන්නවා 9 වසරේදී ඊට පෙර වසරවලදී අපි ඉගෙනගෙන තියෙනවා ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥයා තමයි අන්වීක්ෂය මුලින්ම නිර්මාණය කළේ. හැබැයි මෙයා නිර්මාණය කරපු අන්වීක්ෂයෙන් ශුද්‍ර ජීවීන් පිළිබඳව නිරීක්ෂණය කළා මිසක් සෛලය කියන වචනේ ඉන්ට්‍රොඩියුස් කරලා හරිද? සෛලය කියන වචනේ ඉදිරිපත් කරලා සෛල පිළිබඳ හිම ලොකුවට ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදුනේ නැහැ. එතකොට පස්සේ කාලෙක ඇන්ටන් වෑන් ලීවන්හුක්ගේ අන්වීක්ෂය සොයා ගැනීමෙන් පස්සේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් වැඩි දියුණු කරපු අන්වීක්ෂයක් නිපදුවා. හරි. එතකොට මේ රොබර්ට් හුක් ඔයාට පේනවා කිරලැබයක තියෙන සෛල. හරි. අන්වීක්ෂය නිරීක්ෂණය කළා. එතකොට මෙයා කිරලැබයක් තමයි අන්වීක්ෂය නිරීක්ෂණය කළේ. එතකොට ඒ කිරලැබයක් අන්වීක්ෂය නිරීක්ෂණය කළාට පස්සේ මම ඒකේ ලොකු රූපයක් තියෙනවා මෙතන බලන්නකෝ යා මෙහෙම. මේ බලන්න. ඔන්න තියෙනවා රොබර්ට් හුක් කිරලැබය අන්වීක්ෂයෙන් දැකපු විදිය. මෙයා කිරලැබයක පුංචි සිවි කොටසක් කිරලැබයක කොටසක් අන්වීක්ෂයට දාලා බැලුවට පස්සේ එයා මෙන්න මෙහෙම ව්‍යුහයක් දැක්කා. හරිද? එතකොට එයා තේරුම් ගන්නවා මේ කිරලැබය හැදිලා තියෙන්නේ මේ බලන්න. ඊටාම චූටි ඒකක රාශියක් එකතු වෙලා. හරිද? මේ පොඩි යුනිට්ස් එකතු වෙලා තියෙන. මම තව ටිකක් ලොකු කරලා පෙන්නනවා මේ බලන්න. හරි. මේ වගේ එකතු වෙලා තමයි කිරලැබය හැදිලා තියෙන්නේ කියලා මෙයා තේරුම් ගන්නවා. එතකොට මෙන්න මෙයා නමක් දෙනවා මේ කිරලැබය හැදිලා තියෙන යුනිට්ස් වලට. හරි. මේ චූටිම චූටි ඒකක වලට එයා කිව්වා සෙල්ස් කියලා. දැන් අපි සිංහලට අරගෙන තියෙන්නේ ඒක තමයි සෛල කියන වචනේ. හරි. එතකොට මේ කිරලැබය කියන ජීවී දේහ කොටස නිර්මාණය වෙලා තියෙන මේ පුංචි ඒකක තමයි සෙල්ස් කියලා කියන්නේ. දැන් අපි සෛල කියන්නේ ඒවට. හොඳයි. එතකොට කිරලැබය මූලික කරගෙන තමයි එතකොට මුලින්ම සෛල කියන සොයා ගැනීම සිද්ධ වුණේ. බලන්න ඒක විස්තර කරලා තියෙනවා. 1665 දී රොබර්ට් හුක් නම් විද්‍යාඥයා ඔහු විසින් නිර්මාණය කළ අන්වීක්ෂය භාවිතයෙන් කිරලැබයක ඡේදයක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන ලදී. හරි. කිරලැබයක ඉතා කුඩා හරි සිවි කොටසක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළා. එතකොට එයා ඔය දැකපු විදිය තමයි මේ ලොකුවටම පෙන්නලා තියෙන්නේ මෙතන. හරි. ඔයා උතර හයිලයිට් කරලා තියාගන්නකො පුතා මේ රොබර්ට් හුක් නම් විද්‍යාඥයා කියන යාගේ නම. හරිද? රොබර්ට් හුක් කියන නම හයිලයිට් කරලා තියාගන්න. ඊළඟට කිරලැබයක ඡේදයක් කියන එක හයිලයිට් කරලා තියාගන්න. අර අවුරුදු ගණන් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳේ. බලන්න එක විස්තර කරන ඊට පස්සේ එහි මී වදයක මෙන් කුටීර සමූහයක් ඇති බව සොයාගත් ඔහු එම කුටීර සෛල සෙල්ස් කියලා නම් කළා. හරිද? එතකොට ඒ කාරණේ තමයි ඊතර තියෙන්නේ. ඒක නම් සාමාන්‍ය දෙයක් අවශ්‍ය නම් ඔයාලට හයිලයිට් කරලා තියාගන්න පුළුවන්. හොඳයි.
ඊගාවට වැදගත් කොටසක් තියෙනවා සෛලවාදය. හරි. මොකක්ද සෛලවාදය කියලා කියන්නේ? දැන් රොබර්ට් හුක් එයාගේ අන්වීක්ෂයෙන් සෛල පිළිබඳව සෛලයට සෛලය කියන නම දීලා හරි සෛල පිළිබඳ පරීක්ෂණවල නිරත වුණා. හරිද? විවිධ ශාක කොටස් වල සත්ව කොටස් වල සෛල අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළා. ඊට පස්සේ වෙන වෙන විද්‍යාඥයෝ හරිද? සෑහෙන ඉතින් සෛල කොච්චර විවිධත්වයකින් යුත් සෛල තියෙනවද? එක එක ජීවී දේහ කොටස් වල එක එක විවිධත්වයෙන් යුත් සෛල තියෙන්නේ. එතකොට විවිධ විද්‍යාඥයෝ විවිධ ජීවී දේහ කොටස් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළා. හරි සෛල පිළිබඳ පුළුල් දැනුමක් මේ කාලෙවෙදී ලබාගෙන තිබුණා. එතරදී විශේෂ වැදගත්කමක් තියෙනවා විද්‍යාඥයෝ 3 දෙනෙක්. කවුද ඒ 3 දෙනාගේ නම? හරි ශ්ලයිඩන්, ශ්වාන්, රැඩොල්ෆ්, වර්චෝව් කියලා විද්‍යාඥයෝ 3 දෙනෙක්. හරිද? මේ ඒ කාලේ සෛල පිළිබඳ සොයාගෙන තිබ්බ සියලුම කරුණු කාරණා ඇසුරෙන් ප්‍රසිද්ධ විද්‍යාත්මක අදහස් 3ක් ප්‍රකාශ කළා. හරිද? අන්නේ විද්‍යාඥයෝ 3 දෙනා ඉදිරිපත් කරපු සෛල පිළිබඳ විද්‍යාත්මක අදහස් වලට අපි කියනවා සෛලවාදය කියලා. ඒ සෛලවාදයේ ප්‍රධාන කරුණු 3ක් අන්තර්ගත වෙනවා. අපි බලාගෙන යමු. විවිධ ජීවී දේහ කොටස් අන්වීක්ෂය තුලින් නිරීක්ෂණය කර ලබාගත් අනාවරණ පදනම් කරගෙන 1838 දී මෙයාලගේ නම් තුන වැදගත් වෙනවා. නම් තුන highlight කරලා තියාගන්න. ශ්ලයිඩන්, ශ්වාන් සහ රැඩොල්ෆ් වර්චෝව්. ඔක වර්චෝව් කියලාත් කියනවා, වර්කෝව් කියලාත් කියනවා. ඔය ඉංග්‍රීසි නේම් එක උච්චාරණය කරන්න පුළුවන් එක එක විදි. හරි. එතකොට ඔක ඒ වගේ එකකදී වර්කෝව් කියලා ලිව්වත් වර්චෝව් කියලා ලිව්වත් ඒක වැරදි දාන්න නැහැ. දැන් මේකේ තියෙන රැඩොල්ෆ් වර්කෝව් කියලා. හරි. එතකොට තුන් දෙනාගේ නම් තුන මතක තියාගන්න ඕනේ. ඒ විද්‍යාඥයන් තුන් දෙනා විසින් සෛල පිළිබඳ දැක් වූ අදහස්. ආන්නේ අදහස් වලට අපි කියනවා සෛලවාදය කියලා. හොඳයි. සෛලවාදයේ එතකොට මූලික කරුණු තුනක් තියෙනවා. දැන් අපි සෛලවාදයේ තියෙන මූලික කරුණු තුන එකින් එකට සාකච්ඡා කරගෙන යමු. හරි. එතකොට ටියුට් එක අරගෙන මාත් එක්කම ලියාගෙන යන්න. හොඳයි. පළවෙනිම කාරණය තමයි සෛලවාදයේ තියෙන ජීවයේ ව්‍යූහමය මෙන්ම කෘත්‍යමය ඒකකය ජීවයේ ව්‍යූහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. මේක තවත් ගොඩක් විස්තරාත්මකව පල්ලෙහා තියෙනවා පැහැදිලි කරන්න. දැන් සරලව කිව්වොත් හරි ව්‍යූහමය ඒකකයක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් ගොඩනගෙන්න පදනම් වෙච්ච දේ. දැන් සරලව අපි උදාහරණයකට ගමු බිත්තියක්. බිත්තිය කියන ව්‍යූහය ගොඩනැගිලා තියෙන ඒකකයේ විදිහට අපිට ඔය ගඩොල් හරි බ්ලොක් ගල් හරි සලකන්න පුළුවන් නේ. ආන් ඒ විදිහට ජීවය කියන දේ ගොඩනැගිලා තියෙන ව්‍යූහමය වශයෙන් සරලම ඒකකයේ විදිහට අපි සලකන්නේ සෛලය. ඒ වගේම ක්‍රියාකාරීත්වය අතින් ගත්තාම ජීවී දේහවල තියෙන චූටිම ක්‍රියාකාරී ඒකකයේ විදිහට සලකන්නේ සෛලය. දෙවැනි කාරණය ලියමු මෙහෙම. සියලුම ජීවීන් සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල රාශියකිනි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල රාශියකිනි. හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ එක්ක තනි සෛලයකින් එහෙම නැත්නම් සෛල ගොඩකින්. හරිද? ඒ කියන්නේ තනි සෛලයක් තියෙන ජීවීන් ඉන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති ඇමීබා, හරි පැරමීසියම්,
අපි 9 වසරේදීම කතා කරලා තියෙනවා සෑහෙන්න. එතකොට ඒගොල්ලෝ තනි සෛලයක් තියෙන ජීවීන්. ඒ විදිහට තනි සෛලයක් තියෙන ජීවීන් ඉන්න. එහෙම නැත්නම් සෛල ගොඩක් තියෙන ජීවීන් ඉන්න. සෛල නැති කවුරුවත් ජීවීන් වෙන්නේ නැහැ. පැහැදිලිනේ. හරි. එතකොට හැම ජීවියෙක්ටම අඩුම තරමේ එක සෛලයක් හරි තියෙන්න ඕනේ. දෙකක් තුනක් හතරක් එහෙම නැත්නම් අපිට වගේ ට්‍රිලියන ගාණක් තියෙන්න පුළුවන්. සියලුම ජීවීන් එතකොට තනි සෛලයකින් හෝ සෛල රාශියකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඊගාව කාරණේ විදියට ලියන්න. හරි. නව සෛල ඇතිවන්නේ නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලිනි. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලිනි. අලුත් සෛල හැදෙන්නේ තියෙන සෛල වලින්. ඒක වෙන්නේ කොහොමද කියන එක මේ පාඩමේ සෛල විභාජනය කියන මාතෘකාව යටතේ විස්තරාත්මකව කතා කරන්න තියෙනවා. අලුත් සෛල ඇති වෙන්නේ කලින් පැවති සෛල වලින්. එහෙනම් මාත් එක්ක කියමු බලන්න සෛලවාදයේ තියෙන මූලික කරුණු තුන. පළවෙනි එක ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලය. දෙවෙනි එක සියලුම ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල රාශියකින්. තුන්වෙනි කාරණේ තමයි නව සෛල ඇති වෙන්නේ කලින් පැවති සෛල වලින්. ඉතින් මේ කාරණා තුන පාට හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ. මේවා නිතර විභාග වලට අහන කරුණු. මේ පාඩමේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ සෛලවාදයේ කරුණු තුන ලියන්න කියලා පටන් ගන්න පුළුවන්. හරි. හොඳයි. සෛලය පිළිබඳ සංකල්පය බලාගෙන යන්න. දැන් සෛලය පිළිබඳ ටිකක් විස්තරාත්මකව අපි කතා කරගෙන යන්න හදන්නේ. ජීවයේ සෛල සංවිධාන මට්ටම් සැලකූ විට ජීවී දේහය ගොඩනැගී ඇති ව්‍යුහමය කුඩාම ඒකකයේ සෛලය වේ. මොකක්ද මේ සෛල සංවිධාන මට්ටම් කියලා කියන්නේ? ඔයාලගේ මේ ටියුට් එකේ ඔය පිටු අංකෙට පල්ලෙහා පොඩි ඉඩක් තියෙනවා. ඒතර අපි මේ සෛල සංවිධාන මට්ටම් ටික දාගෙන යනවා. දැන් ජීවී දේහය ගොඩනැගෙන්නේ සෛල පදනම් කරගෙන කියනක අපි දන්නවනේ. ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලය. එතකොට මට ලස්සන සටහනක් පෙන්වුවේ එක මෙන්න මේ බලන්න. සෛලය. හරිද? එහෙම නැත්නම් මම බහුවචන විදියට සෛල කියලා තියන්න. හරිද? සෛල ගොඩක් එකතු වුණාම හැදෙනවා සෛල ගොනු. සෛල සමූහ වශයෙන් එකතු වුණාම හැදෙනවා පටක. පටක ගොඩක් එකතු වුණාම හැදෙනවා අවයව. අවයව ගොඩක් එකතු වුණාම හැදෙනවා මොකක් හරි පද්ධතියක්. පද්ධති ගොඩක් එකතු වුණාම තමයි අවසානයේ ජීවියෙක් හැදෙන්නේ. දැන් මේ සංවිධාන මට්ටම් අනුව සරලම තැන තමයි සෛලය. හරි. එතකොට බලන්න ඕකේ කියන්නේ ජීවයේ සෛල සංවිධාන මට්ටම් සැලකුව විට ජීවී දේහ ගොඩනැගී ඇති ව්‍යුහමය වශයෙන් තියෙන කුඩාම ඒකකය තමයි මේ හැම එකටම වඩා කුඩාම එක තමයි සෛලය. හරිද? එතකොට කුඩාම ඒකකය සෛලය කියන එක ඊතරදී වැදගත් වෙනවා. තනි සෛලයකින් සෑදී ඇති ජීවීන් ඒක සෛලික ජීවීන් ලෙසද සෛල රාශියකින් සෑදී ඇති ජීවීන් බහුසෛලික ජීවීන් ලෙසද හැඳින්වේ. තනි සෛලයක් තියෙන ජීවීන් ඇමීබා, පැරමීසියම්, ක්ලැමිඩොමොනාස් මතක ඇති 9 වසරේදී අපි ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් ඔය පැරමීසියම් මෙහෙම ඕන තරම් බලලා තියෙනවා අන්වීක්ෂයෙන්. එතකොට මේ වගේ කට්ටිය තනි සෛලයයි මුළු ඇඟටම තියෙන්නේ. එතකොට එයාලට අපි කියන මේක සෛලිකයින් කියලා. සෛල එකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් ඒ ජීවීන් තමයි බහුසෛලිකයන් කියලා හඳුන්වන්නේ. එතකොට අපිත් ඇවිල්ලා කවුද? බහුසෛලික ජීවීන්. හරි. දැන් ওই ව්‍යුහමේ වැදගත්කම් ගැන මේ මෙච්චර වෙලා කතා කළේ. දැන් අපි බලමු කෘත්‍ය අතින්, ක්‍රියාකාරීත්වය අතින් සෛල කොහොමද වැදගත් වෙන්නේ කියන එක. බලන්න සෛල මගින් ජීවී දේහයේ විවිධ කාර්ය ඉටු කරනු ලබයි. මොනවාද? නිදසුන්. හරි. ගොඩක් තියෙනවා. දැන් රුධිර සංසරණ පද්ධතියේ තියෙන රුධිර සෛල. හරි. ද්‍රව්‍ය පරිවහනයේ නියැලෙනවා. හරිද? එතකොට ස්නායු සෛල වලින් අපේ ඇඟේ පණිවිඩ තැනකට අරගෙන යනවා. ඉතින් මේ වගේ සෑහෙන ක්‍රියාවලි සෛල මැදිහත් වෙලා ඉටු කරනවා. අපි අතර නිදසුන් දෙකක් විදියට මෙන්න මේ දෙක ලියලා තියාගමු.
ලියන්න පළවෙනි එක මිනිසාගේ රුධිරයේ පවතින මිනිසාගේ රුධිරයේ පවතින රතු රුධිරාණු සෛල මගින් රතු රුධිරාණු සෛල මගින් ඔක්සිජන් පරිවහනය කිරීම රතු රුධිරාණු සෛල මගින් ඔක්සිජන් පරිවහනය කිරීම ඊගාවට තව විදසුනක් අපි ලියමු ස්නායු සෛල මගින් ස්නායු සෛල මගින් ආවේග සන්නයනය කිරීම ආවේග සන්නයනය කියන්නේ අපේ ඇඟේ තැනකින් තැනකට පණිවිඩ අරගෙන යනවා කියන එක ආවේග සන්නයනය කිරීම ස්නායු සෛල මගින් ආවේග සන්නයනය කිරීම හරි දැන් හිතන්න මම ඔයාගේ අතට කට්ටකින් යන්න හරිද ටක් ගාලා වේදනාව දැනෙනවනේ මොලේ මගින් තමයි වේදනාව අඳුනගන්නේ ඔයාට රිදෙනවා ටක් ගාලා එතකොට අත ඉවතට ගන්නවා කට්ට යන්නට පස්සේ හරි එතකොට මේ ආවේගයේ සන්නයනය වෙන්නේ හරි ස්නායු සෛල මැදිහත් වෙලා හරි හොඳයි එහෙනම් ළමයි අපිට පැහැදිලි කිසියම් මෙන්න මෙතන පොඩි වචනයක් දාන්න මේ ඒ අණුව කියලා හොඳේ මෙතන මේ කාකපාදයක් දාලා මෙතන ඒ අණුව කියලා දාගන්න හොඳේ ඒ අණුව කිසියම් කාර්යයක් ඉටු කිරීමට හැඩගැසුණු කුඩාම ඒකකය කුඩාම ජීවී ඒකකය සෛලය කියලා හඳුන්වන්න පුළුවන් ඔන්න දැන් අපි කරුණු කාරණා ටිකක් විස්තර ඇතුව පැහැදිලි කරගත්තා ජීවයේ ව්‍යුහම ඒකකය මෙන්ම කෘත්‍යම ඒකකයේද සෛලය බව මේ අනුව පැහැදිලි වේ ඊගාවට තවත් රසවත් කොටසක් මේ සෛල වල පුදුම විවිධත්වයක් තියෙනවා ශාක සෛල සත්ව සෛල නම් ඒ දෙක වෙන වෙනම කතා කරන්න ඕනි තරම් විවිධත්වයක් තියෙනවා එහෙම නැතුව ශාකවලම තියෙන සෛල ගත්තත් සත්තුන්ගේ දේහවලම තියෙන සෛල ගත්තත් ඒව අතරත් පුළුල් විවිධත්වයක් තියෙනවා දැන් ශාක පත්‍රවල තියෙන සෛල වගේ නෙමෙයි ශාක මුල් වල තියෙන සෛල හරි කඳේ තියෙන සෛල ඊට වඩා වෙනස් හරි එතකොට පළවල පුෂ්පවල තියෙන සෛල තව දුරටත් වෙනස් හරි එතකොට ඒකයි මේ කියන්නේ සෛල හැඩයෙන් ප්‍රමාණයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් විවිධ වේ ඊගාවට තියෙනවා බලන්න විශේෂ අවස්ථා කිහිපයක් හැරුණු විට සාමාන්‍යයෙන් සෛල පීවියසට නොපෙනේ අන්න වැඩක් විශේෂ අවස්ථා කිහිපයක් හැරුණු විට සාමාන්‍යයෙන් සෛල පීවියසට නොපෙනේ කියලා තියෙන්නේ ඒ කියන්නේ එතකොට එහෙම පීවියසින් සෛල බලන්න පුළුවන් විශේෂ අවස්ථා තියෙනවා නේද ඔව් ඊටාම කලාතුරකින් සෛල පීවියසින් බලා ගන්න පුළුවන් විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා එහෙම හැරුණාම සාමාන්‍යයෙන් 99.99%ක් වගේ සෛල කිසිම සෛලයක් පීවියසින් පේන්නේ නැහැ ආලෝකාන්වීක්ෂය යටතේ තමයි නිරීක්ෂණය කරන්න ඕනි සාමාන්‍යයෙන් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කොහොම හරි අන්වීක්ෂයක් පාවිච්චි කරලා තමයි සෛල නිරීක්ෂණය කරන්න ඕනි කලාතුරකින් තියෙනවා පීවියසින් පෙනෙන සෛල කිහිපයක් අඳුර ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ආස ඇති මොනවාද ඒ පීවියසින් පේන සෛල බලමු මේ බලන්න මේ තියෙන්නේ සංසේචනය සිද්ධ වෙන අවස්ථාවක් සංසේචනය කියලා කියන්නේ ප්‍රජනනයේදී ප්‍රජනන ක්‍රියාවලියේදී ඩිම්බයක් සහ ශුක්‍රාණු සෛලයක් එකිනෙකට මුණ ගැසෙන අවස්ථාව දැන් මෙතන තියෙන මේ ඩිම්බ සෛලයේ කොටසක් තමයි ඔය තියෙන්නේ බෝලයක් වගේ මේ ඩිම්බ සෛලයේ ප්‍රමාණය මිලිමීටර් 0.1ක් හරිද පිෂ්කම්බයේ තියෙන ඊටාම කුඩා සෛලයක් ඒ කියන්නේ මිලිමීටර් 0.1ක් කියන්නේ අඩි රුල අරගෙන බලන්න හරි මිලිමීටරයකින් 0.1ක ප්‍රමාණය ඒ කියන්නේ මිලිමීටරයෙන් 10න් පංගුවක් හරිද නිකන් තිතක් වගේ පේනවා හරිද එතකොට ඔන්න පීවියසින් පේන සයිස් එකට තියෙන
සෛලයක් අපිට හම්බ වෙනවා ඩිම්බ සෛලය. හොඳේ. එතකොට හැබැයි ඉතින් මෙහෙමයි මේ ඩිම්බ සෛලය තියෙන්නේ ස්ත්‍රී ඩිම්බ කෝෂය ඇතුලේ. එතකොට බාහිර පරිසරයේ මේ ඩිම්බ සෛලය බලා ගන්න හැකියාවක් නැහැ කොහොමටවත්. ඔය සර්ජරි එකකදී අවශ්‍යතාවයකට අනුව සමහර වෙලාවට ඔය නලදරූපත් වලදී ඒක ඉගෙන ගන්න තියෙනවා ප්‍රජනනයේ පාඩමේදී අපි කතා කරමු. සමහර අවස්ථාවලදී ඩිම්බ සෛලය එළියට ගන්න අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවකදී ඔන්න ඒ වගේ විශේෂ තැනකදී බලන්න පුළුවන්. මොකද තිතක් වගේ පේන්න පුළුවන්. මිලිමීටර් 0.1 කියලා කියන්නේ සයිස් එක අපේ ඇහැට පේනවා. එහෙම නැත්නම් කිසිම සෛලයක් PVS ට පේන්නේ නැහැ. මේත් එක කියන්න ඕනි තව දෙයක් තියෙනවා ඔයාලට. කවුරු හරි ඔයගෙන් ඇහුවොත් මිනිස් දේහයක තියෙන විශාලම සෛලයයි කුඩාම සෛලයයි මොකක්ද කියලා. මේ රූපේ පේන්නේ ඒ සෛල දෙක තමයි. හරිද? එතකොට මිනිස් දේහයක තියෙන හරිද? විශාලම සෛලයේ විදියට සලකන්නේ ඩිම්බ සෛලය. ඩිම්බ සෛලයේ විශාලත්වය දැන් මම කිව්වා මිලිමීටර් 0.1ක ප්‍රමාණයක්. එතකොට මේක PVSින් පේන සයිස් එකක තියෙන්නේ. ඊළඟට කුඩාම සෛලය තමයි ශුක්‍රාණු සෛලය. හරිද? මේක ආලෝකන්වීක්ෂයකින් ටිකක් බලන්න ටිකක් අමාරුයි. පේනවා නිකන් ඩොට් වගේ පේන්න පුළුවන්. අධිබලය යටතේ නිරීක්ෂණය කළොත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඉතින් මේකේ ව්‍යුහාත්මක ස්වරූපය බලනවා නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යූස් කරන්න ඕනි අපි. එනවන මතක තියාගන්න ජීවී දේහයක සත්ව දේහයක විශේෂයෙන් මානව දේහය සැලකුවාම විශාලම සෛලය වෙන්නේ ඩිම්බ සෛලය, කුඩාම සෛලය වෙන්නේ මානව දේහයක තියෙන පුළුවන් කුඩාම සෛලය ශුක්‍රාණු සෛලය. හරි? හොඳයි. ඒකොන් අමතර දෙයක් අපි යන් සෛලවල ව්‍යුහය ගැන කතා කරන්න. මේකේ මේ තියරි පාර්ට් එක මම දැන් පොඩ්ඩක් කතා කරනවා. හැබැයි මේකේ ප්‍රැක්ටිකල් එක ඔයාලට පන්තියේදී අන්වීක්ෂයෙන් කරන්න දෙනවා. තනි තනියෙන් හැමෝටම බලන්න දෙනවා. ඒ නිසා මම මෙතනදී මේකට ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. මොකද මේක මම පන්තියේදී ඔයාලට අන්වීක්ෂයෙන් බලන්න දෙනවා. මේ ප්‍රැක්ටිකල් එක කරන්න දෙනවා ඔයාලට තනියෙන්. හරි? හොඳයි. අපි එහෙනම් ටග්ගාලේ කතාව නිකන් පොඩ්ඩක් බලාගෙන යන්කෝ. සෛලවල ව්‍යුහය. සත්ව සෛලවල ව්‍යුහය අධ්‍යයනය කිරීමේදී කොපුල් සෛලද කොපුල් සෛල කියන්නේ අපේ මේ කම්මුලේ ඇතුල් පැත්තේ තියෙන සෛල. ප්‍රවේශමෙන් එළියට ගලව ගන්න පුළුවන්. හොඳේ. කට තුවාල කරගන්න නැතුව. හරි. එතකොට කොපුල් සෛලද ශාක සෛලවල ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී හරි ලූණු සිවියේ සෛලද නිදර්ශක විදියට සාම්පල් විදියට අපි පාවිච්චි කරනවා. බලන්න කොපුල් සෛල නිරීක්ෂණය කරන විදිය මේක කියලා තියෙනවා. නිකන් බලාගෙන යම් මේ කොටස. මොකද මම පන්තියේදී මේක කරන්න දෙනවා. හරි. ඒ කියන්නේ නැවත පන්තියේදී මේක උගන්වන නිසා අපි කෙටියෙන් බලාගෙන යමු. අවශ්‍ය ද්‍රව්‍ය කොපුල් සෛල නියදියක්, හරි, වීදුරු කදාවක්, වැසුම් පෙත්තක්, ආලෝකන්වීක්ෂයක්, හරි, ජලය සල්පයක් ඕනි. මුලින්ම කියන්නේ මුඛය හොඳට හොදලා, හරි, කටේ වෙන වෙන කෑම අනම්මනම් තිබ්බොත් වැඩේ අවුල් වෙනවා. ඒ හින්දා මේ හොඳට මුඛය හොදලා යෝගට් හැන්දක් වගේ දෙයකින් කම්මුලේ ඇතුල් පැත්ත පරිස්සමට යෝගට් හැන්දක් වගේ එකක් දාලා කම්මුලේ ඇතුල් පැත්ත පරිස්සමට හූරලා කොපුල් සෛල නියදියක් ඒ යෝගට් හැන්ද මගින් ලබා ගන්න ඕනේ. අපි ඒක කරලා බලමු. ඊගාවට කියනවා පිරිසිදු වීදුරු කදාවක් ගෙන අන්වීක්ෂ කදා තියෙන්නේ. අන්වීක්ෂ කදාවකට ජල බිඳුවක් දාලා කොපුල් සෛල නියදිය ඒ ජල බිඳුව උඩින් තියන්න කියලා කියන්නේ. ඊට පස්සේ වායු බුබුලු ඇතුල් වෙන්නේ නැති වෙන විදියට වැසුම් පෙත්තකින් වහලා ආලෝකන්වීක්ෂයෙන් බලන්න ඕනි. දැන් මෙහෙමයි ඔය කොපුල් සෛල පොඩ්ඩක් විනිවිද පේනවා. ඒ හින්දා අපිට අර හොඳට ඒ සෛල අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනකොට ටිකක් බලන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් මොකක් හරි කලරින් එකක් දාලා තමයි මේ නිරීක්ෂණය සිද්ධ කරන්නේ. එතකොට අපිට නිරීක්ෂණ ලබා ගන්න පහසුයි. එතකොට මේ පෙන්වන්නේ වර්ණ ගැන්වූ කොපුල් සෛල අන්වීක්ෂයෙන් පේන විදිය. කලරින් එකක් දාලා තියෙන්නේ. මේ බලන්න මෙතර රූපේ ඊට වඩා ටිකක් ලොකුවට තියෙනවා. බලන්න පැහැදිලිද කියලා. හරි. එතකොට ඒ සෛලවල න්‍යෂ්ටි එහෙම හොඳට පේන්න තියෙනවා. දැන් ඒව ගැන ඉස්සරහට කතා කරන්න තියෙනවා. එතකොට මේ තියෙන වර්ණ ගැන්වූ කොපුල් සෛල අන්වීක්ෂයකින් පේන විදිය. දැන් මේ තියෙනවා වගේ හොඳට රෝස පාටට නැහැ. නිකන් බැලුවොත් විනිවිද පේන ස්වභාවයක් තියෙන කොපුල් සෛල. ඉතින් අර එහෙම උනම් පේන හොරයිනේ. ඒ හින්දා කලරින් එකක් දාලා තමයි මේ තියෙන්නේ. ඊගාවට ශාක සෛල අන්වීක්ෂයෙන් බලන්නේ කොහොමද? අපි ඊතරදි ගන්නේ නිදර්ශකයේ විදිහට.
සම්මත කරගෙන තියන්නේ අර අධ්‍යාපනික කටයුතු වලදී ලුණු සිවිය ඇසුරෙන් තමයි අපි ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න යන්නේ. ඒකට එක හේතුවක් ඔය ලුණු සිවිය සාමාන්‍යයෙන් ටිකක් හොඳට පේනවා ලුණු සිවිය ඇතුලේ තියෙන සෛල, ඒ සෛලවල න්‍යෂ්ටි, හරි සෛල බිත්ති, රික්තක ඔය වගේ සෛලයක් ඇතුලේ තියෙන දේවල් හොඳට පේනවා ලුණු සිවියක. ඒ හින්දා ලුණු සිවිය තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය විදියට ලුණු සිවියක්, ඊගාවට අන්වීක්ෂයක්, වීදුරු කදාවක්, ඔරලෝසු තැටියක්, පිංසලක්, වැසුම් පෙත්තක්, ජලය සල්පයක් දීලා තියෙනවා. මේක කරලා බලනවා ක්‍රමය. ලුණු ගෙඩියක් කපලා රූපේ තියෙන විදිහට ඒක ඇතුලෙන් මාංශල කැබැල්ලක් ලබා ගන්නලු අපි කරලා බලමු ඒවා. ඊට පස්සේ කියනවා එහි ඇතුළු පෘෂ්ඨයෙන් හෝ පිටත පෘෂ්ඨයෙන් සිවියක් ඉවත් කරගෙන ඒ සිවිය ජලයේ සහිත ඔරලෝසු තැටියකට දාන්න. ඊළඟට කියනවා වීදුරු කදාවක් ගෙන ඒ මත ජල බිඳුවක් තබා පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත වූ ජල බිඳුව මත තබන්න. අපි ඒ ටික ඔක්කොම ඔයාලට තනි තනියෙන් කරන්න මම අවස්ථාව දෙනවා ක්ලාස් එකේදී. එමොම තම තමන් වෙනම තනි තනියෙන් අන්වීක්ෂ කදාවක් හදලා ඒක අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. ඒ අවස්ථාව දෙනවා. ඊළඟට කියනවා ලුණු සිවිය තැබූ වැසුම් පෙත්ත වායු බුබුලු ඇතුළු නොවනසේ පරිස්සමෙන් පහත් කර අන්වීක්ෂ නිරීක්ෂණය කරන්න. හරි. එතකොට දැන් අපි බලමු අර සෛල පේන විදිය මේකෙන්. මේකත් ඇවිල්ලා ඔය වර්ණ ගන්නපු ලුණු සිවියේ සෛල ටිකක් තමයි මේ තියෙන්නේ. ආලෝකාන්වීක්ෂයෙන් පේන විදිය. මේ පොතේ තියෙන රූපේ ඊට වඩා පැහැදිලි මෙන්න මේ බලන්න මේ තියෙන්නේ වර්ණ ගන්නපු නැති එක. ඒ කියන්නේ ඩිරෙක්ට් සාමාන්‍ය විදියට ලුණු සිවියේ සෛල. අර විනිවිද පේන ගතිය ඔයාලට පේනවා මේ තැන්වලදී. ඊළඟට අර ලුණු වල තියෙනවනේ මේ අර රතු පාට ප්‍රදේශ තියෙන්නේ. ආන්ගේ ප්‍රදේශවල තියෙන සෛල තමයි මේ තියෙන්නේ. රතු පාට රෝස පාටට පේනවා. හරිද? එතකොට ඒවා නිකන් ස්වභාවිකවම වර්ණයක් ලැබිලා තියෙන මේ ප්‍රදේශවල තියෙන සෛල වලට. හොඳයි. එතකොට මේක තනි තනියෙන් කරන්න දෙන ප්‍රැක්ටිකල් එකක්. තියරි කොටස ඒ විදිහට අපි දැන් ඔය කතා කළේ.